අසීමිත ලාභ ලබා දෙන Binance Future Trading මුලින්දලා පටන් ගමු. ඉතින් මේ Future Trading කියනකොට මෙතනදී අපිට අසීමිතව ලාභ ලබන්න පුළුවන් වගේම අපි ගාව තියෙන මුදල් ඉතා ඉක්මනින් නැති වෙන්න තියෙන අවස්ථාවත් වැඩි. ඒකින්ද අනිවාර්යයෙන් මේ Future Trading පටන් ගන්න කලින් මේ ගැන හොඳට අධ්‍යයනය කරලා මේ ගැන දැනුවත්ව තමයි අපි මේ Future Trading පටන් ගන්න ඕනේ. එහෙනම් අද වීඩියෝ එකේදී අපි බලමු Binance Future Trading මුලින්දලා කොහොමද පටන් ගන්න කියලා. ඉතින් ඔයාලට Binance Future Trade කරන්න Binance Verify account එකක් තියෙන්න ඕන. ඉතින් ඔයාලට තාමත් account එකක් නැත්නම් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියන්නම් account එක හදාගන්න අවශ්‍ය link එක. අන්නේ link එක පාවිච්චි කරලා account එකක් හදාගන්න. ඉතින් මේ link එක පාවිච්චි කරලා ඔයා account එකක් හදාගත්තොත් ඔයාට register bonus එකක් වගේම normally crypto ලබා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම ඔයා Binance account එකක් හරියට හදාගන්න දන්නේ නැත්නම් මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද නිවැරදිව Binance account එකක් හදාගෙන verify කරගන්නේ කියලා. අන්නේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව පටන් ගමු. මේ Binance Future Trading අපිට PC එකකින් වගේම Future Trading අපිට PC එකකින් වගේම Binance mobile application එක කරා සිදු කරන්න හැකියාවක් තියෙනවා. mobile application එක කරා මේක සිදු කරනවා නම් ගොඩක් පහසුයි. මොකද අපිට mobile phone එක අවශ්‍ය තැනට අරන් ගිහිල්ලා අවශ්‍ය තැනදී අපිට පහසුවෙන් පාවිච්චි කරන්න හැකියාවක් තියෙන හින්දා අද වීඩියෝ එකකින් අපි කතා කරන්නේ mobile phone එක කරා කොහොමද Binance Future Trading පටන් ගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම යනවා වගේ Binance application එකට application එකට ගිහිල්ලා මේ විදිහට Binance account එකට log වෙන්න. ඉන්න වගේ home page එකේ ඊට පස්සේ ඔයා යන්න ඕනේ මේකේ පහළ තියෙනවා future කියලා තැනක්. මෙන්න මෙතන තියෙන්නේ මෙන්න future කියන තැනට එන්න. future කියන තැනට ආවට පස්සේ අපි මුලින්ම මේකේ settings ටික හදා ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් settings ටික හදා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා dot තුනක් අන්න ඒකට touch කරන්න. මෙතනින් ඔයා මුලින්ම මෙන්න මේ settings icon එක එකපාරට touch කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලට පළවෙනිට තියෙනවා order confirmation කියලා බටන් එකක් බලා ගන්න ඉස්සරහින් ඊතලයක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කළා මෙන්න මේ ටික ටික ඔයා open කරගන්න. limit කියන එක open කරගන්න. ඒ වගේම market කියන එක open කරගන්න. මෙන්න මේ ටික open කරලා ඔයා මෙතනින් back වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් position mode කියලා එකක් තියෙනවා. අන්නේ position mode කියන එකේ ඉස්සරහින් ඊතලයක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඒක touch කර මේකේ one way mode හරි එහෙම නැත්නම් මේකේ තියෙනවා edge mode කියලා. ඉතින් මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා මම මුලින්ම පැහැදිලි කරන්නම්. මේ one way mode එකෙන් අපි trade එකක් open කරාම උදාහරණයක් විදියට long position එකක් හරි එහෙම නැත්නම් short position එකක් හරි මොකක් හරි coin pair එකකින් trade එකක් open කරාට පස්සේ ඒ trade එකට නැවත add කරනවා හරි එහෙම නැත්නම් ඒ trade එක close කරනවා හරි භාගයක් close කරනවා හරි එක දෙයක් විතරයි කරන්න පුළුවන්. ඒ trade එකෙම එහෙම නැත්නම් ඒ coin pair එකෙන්ම උදාහරණයක් විදිහට ඔයා loan position එකක් open කරලා තිනොත් නැවත short position එකකට enter වෙන්න හැකියාවක් නැහැ. නමුත් අපිට මේ edge mode එකකින් හැකියාවක් තියෙනවා. අපි යම්කිසි coin pair එකකින් loan position එකක් open කරලා තිනෝ නම් ඒ trade එක loss පැත්තට එනවා නම් අපිට පුළුවන් ඒ coin pair එකකින්ම නැවත short position එකකටත් enter වෙන්න. නමුත් මේ one way mode එකකින් එක පැත්තකට විතරයි අපිට එක අවස්ථාවේදී enter වෙන්න හැකියාවක් තියෙන්නේ. මේ දෙකේ තමයි වෙනස තියෙන්නේ. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ one way mode පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාට experience තියෙනවා නම් විතරක් ඔයා edge mode එක පාවිච්චි කරන්න. ඉතින් මම නම් පාවිච්චි කරන්නේ edge mode එක. ඊට පස්සේ ඔයාලට මෙතනදී හදාගන්න තියෙන ඊළඟ settings එක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේ select currency unit කියන එක. මෙතන ඉස්සරහින් තියෙනවා coins කියලා ඒ වගේම USDT කියලා තියෙනවා. ඔයා මෙන්න මෙතන USDT කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයා මෙන්න ඉතින් පහළට ගෙනියන්න. පහළට ගෙනියනට පස්සේ මෙන්න මේ settings හදන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ ටික ටික open කරලා තියාගන්න. මේකේ ඊතරු settings ලොකුවට හදන්න දෙයක් නැහැ. ඔයාලට පුළුවන් මේ කැමති දේවල් අවශ්‍ය විදිහට edit කරගන්න. ඉතින් මම නම් මෙන්න මේ විදිහට මට අවශ්‍ය විදිහට මේවා edit කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලටත් කැමති විදිහට මේ දේවල් edit කරගන්න හැකියාවක් තියෙනවා. මේකේ අපිට display එකේ පේන විදිහ තමයි මෙන්න මේ අවසාන settings ටිකෙන් අපිට හදාගන්න හැකියාවක් තියෙන. ඊට පස්සේ මේ settings ටික ඔක්කොම හදලා මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනට නැවතත් එන්න. මෙතනදී ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් USDM තියෙනවා, ඒ වගේම coin name තියෙනවා, ඒ වගේම option තියෙනවා. ඉතින් මෙතනද USDM තේරුවොත් අපිට පුළුවන් coin pair එක විදිහට stable coin එකක් එක්ක අපි කැමති coin එකක් pair කරලා trade කරන්න. ඒ වගේම මේ coin name එකකින් අපිට පුළුවන් coin දෙකක් pair කරලා ඒ හරහා trade කරන්න. ඉතින් මෙතනදී අපි පාවිච්චි කරන්නේ USDM කියන එක. ඔයා ඒක select කරන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ USDM යටතේ coin pair එකක් select කරගන්න එක. ඒ coin pair එක කියන්නේ අපි තෝරන stable coin එකත් එක්ක අපි තෝරන coin එක select කරගන්න එක. ඉතින් මෙතනදී අපිට පුළුවන් coin pair එක තෝරන්න. මම මුලින් ඊට පස්සේ මෙන්න මෙතන all කියන එක select කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් සියලුම coin pairs ටික මෙන්න මේ විදිහට පහලින් බලා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් යටත් තියෙන all කියන එකක් අන්න ඒක touch කරලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒ යටතේ තියෙන සියලුම coin pairs ටික බලා ගන්න. එහෙම නැත්නම් අපිට මෙන්න මේ විදිහට USDC කියන එක තේරුවොත් අපිට පුළුවන් USDC stable coin එකත් එක්ක තියෙන අනිත් coin pairs ටික මෙන්න මේ විදිහට තෝරගන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයා
all කියන එක තෝරන්න. ඔයාලා USDT වලින් ට්‍රේඩ් කරනවා මේ all කියන එක තෝරන්න. ඊට පස්සේ අපිට coin එකක් තෝරගන්න එනවා. ඉතින් coin එක තෝරගන්න අපිට මේ list එකේ ගොඩක් අමාරු නම් මෙන්න මෙතනින් search කරලා ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා BTC වලින් ට්‍රේඩ් කරනවා නම් මෙන්න මෙතන BTC කියලා සර්ච් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට BTC කියන තේරුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් BTC එකෙත් coin pairs කීපයක්ම තියෙනවා. USDT එකෙන් තියෙනවා, USDC එකෙන් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට MUSDT වලිනුත් මේකේ ට්‍රේඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයා ගාව USDT තියෙනවා නම් USDT BTC ට්‍රේඩ් කරනවා නම් මෙන්න මේක තෝරන්න. මේක තේරුවට පස්සේ මෙන්න මේ විදිහට අපිට නැවතත් මෙතන බලා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන cross කියලා එකක් තියෙනවා. අන්න ඒක අපිට වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා. මෙතනදී අපිට mod දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි එක විදිහට cross mod එක, ඒ වගේම isolate mod එක බලා ගන්න හැකියාවක් තියෙනවා. මේ දෙකෙන් මොකද්ද වෙන්නේ කියලා මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. cross mod එකෙන් ප්‍රධාන වශයෙන් වෙන්නේ අපි යම්කිසි trade එකක් open කරාට පස්සේ අපේ trade එක loss වෙනවා නම්, උදාහරණයක් විදිහට ඔයා dollar එක trade එකක් open කරලා තියෙනවා නම් ඔයාගේ trade එක loss වීගෙන යනවා නම් ඔයාගේ trade එක dollar එකට වඩා loss වුණොත් ඔයාගේ future wallet එකේ තියෙන ඊතුරු balance එකනොත් ඔයාගේ trade එක අල්ලගෙන ඉන්නවා. ඉතින් සම්පූර්ණ balance එක ඉරණකම මේ cross mode එකෙන් ඔයාගේ trade එක අල්ලන් ඉන්න හැකියාව තියෙනවා මේ cross mode එක පාවිච්චි කරන කට්ටියට. ඉතින් ඔයා අලුත්ම කෙනෙක් නම් මේ cross mode එක පාවිච්චි කරන්න එපා. ඔයාලට පුළුවන් මේ isolate mode එක පාවිච්චි කරන්න. isolate mode එකේ සාමාන්‍ය වෙන්නේ අපි යම්කිසි trade එකක් open කරා නම් ඒ trade එකට උදාහරණයක් විදිහට dollar එකක් දැම්ම නම් ඒ dollar එක loss වුණාට පස්සේ අපේ trade එක automatically close වෙනවා. close වෙනවා කියන්නේ අපේ trade එක loss පිට liquidate වෙනවා. liquidate වුණාට පස්සේ අපේ සම්පූර්ණ balance එක නැති වෙන්නේ නැහැ. අපේ trade එකට දාපු balance එක විතරයි නැති වෙන්නේ. නමුත් මේ cross mode එකේ යම්කිසි coin එකකින් අපි dollar එකක් trade එකකට දාලා අපේ trade එක ගොඩාක් දුරට loss වෙගෙන ගිහිල්ලා අපේ සම්පූර්ණ balance එක ඉරණකම loss වුණොත් අපේ account එක liquidate වෙනවා වගේම අපේ wallet balance එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ওই දෙක තමයි මේ දෙකේදී වෙන්නේ. මම හිතනවා මේ දේවල් පැහැදිලි වෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන්නක් තියෙනවා නම් පහළ comment section එකේ comment කරන්න. එහෙනම් අපි මෙතනින් ඔයා තෝරන්න. ඔයා අලුත් කෙනෙක් නම් isolate mode එක, එහෙම නැත්නම් ඔයාට experience තියෙනවා නම් ඔයාට කැමති කියලා හිතනවා නම් මේ cross mode එක තෝරන්න. ඉතින් මම නම් මෙතනින් තෝරන්නේ cross mode එක. හරි, ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් යම්කිසි ඉලක්කමක් එක්ක වැඩි කිරීමේ ලකුණක්. ඉතින් ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට adjust leverage කියලා තියෙනවා. මේකට කියන්නේ අපි leverage එක හදනවා කියලා. ඉතින් මේ leverage එකේ වෙන්නේ මොකද්ද කියලා මම මුලින් ඔයාලට පැහැදිලි කරලා ඉන්නම්. leverage එක කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මේ leverage එකේදී වෙන්නේ සාමාන්‍යයෙන් අපි යම්කිසි trade එකක් dollar 10කින් open කරනවා කියනවා නම් අපිට ඒ trade එක dollar 100කින් හරි එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයකින් open කරගන්න අවස්ථාවක් ලබා දෙන එක. උදාහරණයක් විදිහට මේ leverage එක 10 දාලා එහෙම නැත්නම් මෙතන 120 දාලා අපි ඩොලර් එකකින් ට්‍රේඩ් එකක් ඕපන් කරොත් අපිට පුළුවන් ඒක ඩොලර් එක 20 ගුණයකින් වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඩොලර් එකක් දැම්මොත් ඩොලර් එක 20 ගුණයකින් වැඩි කරොත් අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ ඩොලර් 20කින්. ඒ වගේම අපි මෙතන leverage එක 50 දාලා අපි ඩොලර් එකකින් ට්‍රේඩ් එක ඕපන් කරොත් අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ ඩොලර් 50කින්. ඊට පස්සේ මෙතන අපි leverage එක විදිහට ඩොලර් 100 දාලා අපි ට්‍රේඩ් එකට ඩොලර් 2ක් දැම්මොත් අපේ ට්‍රේඩ් එකේ පොසිෂන් එක ඩොලර් 200ක් විදිහට බලා ගන්න පුළුවන්. මේකෙදී අපේ පොසිෂන් එකේ USDT මාජින් එක තමයි වැඩි වෙන්නේ. ඒකෙන්ද ඔයා මේ leverage එක පාවිච්චි කරනකොට ඔයාගා ලොකු කැපිටල් එකක් නැත්නම් ඒ වගේම ඔයාට එක්ස්පීරියන්ස් එක නැත්නම් මේ leverage එකේ ලොකු leverage එකකට යන්න එපා. අඩුම 10x වගේ leverage එකකට යන්න. ඊට වැඩි ගියොත් ඔයාට මේකෙදී අසීමිතව ලාභ හම්බ වෙනවා වගේම ඔයාට එතනදී අසීමිතව පාඩු විඳින්න සිදු වෙනවා. ඔයාට මේ සම්බන්ධව එක්ස්පීරියන්ස් එක නැත්නම්. ඉතින් මම මෙතනදී 120 leverage එකම දාගන්නවා. ඉතින් මම මෙතන පෙන්වන්න අවශ්‍ය වෙන හින්දා තමයි 120 පහයි leverage එක පාවිච්චි කරේ. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට මේ leverage එක adjust කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මෙතන open close කියලා දෙකක් තියෙනවා. මෙන්න මෙතනින් open කියන එක තෝරන්න, close කියන එක තෝරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේකේ trade කරන්න නම් අපිට මේකට USDT තියෙනවා. ඉතින් මෙතන ඔයාගේ balance එක පෙන්නනවා. මෙතනට ඔයාගේ balance එක නැත්තම් ඔයාට පුළුවන් මෙන්න මෙතන තියෙනවා ඊතල දෙකක්. අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාගේ වෙනත් wallet එකක තියෙන කියන්නේ Binance account එකේ spot wallet එකේ හරි එහෙම නැත්නම් funding wallet එකේ හරි තියෙන balance එක එහෙම future wallet එකට transfer කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන උඩ from කියන එකේ ඔයාගේ USDT තියෙන wallet එක select කරන්න. මගේ තියෙන spot wallet එක මම මෙතන spot කියන එක select කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මේක adjust කරගන්න. මෙන්න මෙතන ඊතලයක් තියෙනවා. අන්න ඒක touch කරලා ඉතින් අපිට මේ USDT gain අවශ්‍ය වන්නේ අපේ future wallet එකට. හින්දා මෙන්න මේ 2 කියන එකට අපිට පුළුවන් USDM future කියන එක තෝරන්න. ඉතින් මේක automatically මෙහෙම වැදලා තියෙනවා. ඔයාගේ spot wallet එකේ balance එක තියෙනවා නම් මේක edit කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔයාලට මේක මෙහෙම තියන්න පුළුවන්. ඊට පස්සේ අපි future wallet එකට USDT ගෙනවන එහෙම නැත්නම් වෙනත් stable coin එකක් ගෙනවන අපිට පුළුවන් ඒක මේ විදිහට මාරු කරගන්න. මේක ඉස්සරහින් ඊතලයක් තියෙනවා. ඒක touch කරලා මෙන්න මේ විදිහට USDC
USDT එහෙම නැත්නම් BNB වගේ coin මේකට ගෙන්නන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක USDT කියන එකම මේ විදිහට තෝරනවා. ඉතින් කොච්චර USDT ප්‍රමාණයක් ඔයා මෙතනට ගේනවද කියලා මෙන්න මෙතන පහලින් ඔයාලට තෝරන්න දෙනවා. ඒකට ඔයාලට පුළුවන් මෙතන අවශ්‍ය USDT ප්‍රමාණය ටයිප් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන ඉස්සරහින් තියෙන max කියන බටන් එක ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ spot wallet එකේ හරි එහෙම නැත්නම් ඔයා මෙතන උඩින් තෝරපු wallet එකේ තියෙන සම්පූර්ණ balance එකම ඔයාගේ future wallet එකට ගේන්න හදන්න. ඊට පස්සේ යට තියෙනවා confirm transfer කියලා බටන් එකක්. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාගේ spot wallet එකේ ඉඳන් මෙන්න මේ විදිහට ඔයාගේ future wallet එකට balance එක එකතු වෙනවා. ඔයා තෝරපු wallet එකේ ඉඳන් මෙන්න මේ විදිහට ඔයාගේ future wallet එකට balance එක එකතු වෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඊතලයක් එක්ක දැන් මාකට් කියලා වැටලා තිනවා. ඉතින් මෙතනදී අපිට වෙන දේ මුලින්ම පැහැදිලි කරගනිමු. මෙතනදී ඔයාලට ඉස්සරහින් ඊතලයක් බලා ගන්න පුළුවන්. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. මේ ලිස්ට් එකෙන් ප්‍රධාන වශයෙන් තියෙනවා ලිමිට් ඕඩර්ස් තියෙනවා. මාකට් ඔන්ලි තියෙනවා, මාකට් තියෙනවා, ස්පොට් ලිමිට්, ස්පොට් මාකට් වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන අලුත්ම කෙනෙක් නම් ඔයාලට වැටෙන්නේ මේ ලිමිට් කියන එකයි ඒ වගේම මාකට් කියන එකයි. මේ දෙකෙන් වෙන දේ මම මුලින්ම පැහැදිලි කරලා එන්නම්. මේ ලිමිට් කියන එක අපි මෙතනට තේරුවොත් අපට පුළුවන් මෙන්න මෙතනට අපි ට්‍රේඩ් එක ඕපන් කරන ප්‍රයිස් එක ටයිප් කරගන්න. මෙන්න මේ coin pair එකට අනුව මෙතනට අපිට අදාළ ප්‍රයිස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලට මෙතන live price එක මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රයිස් එකටම ට්‍රේඩ් එකක් ඕපන් කරන්න නැතුව උදාහරණයක් විදිහට දැන්ට BTC එක 93530ට යනවා. ඉතින් 93530ටම ට්‍රේඩ් එක ඕපන් කරන්න නැතුව 93250ට වගේ ට්‍රේඩ් එක ඕපන් කරනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතනින් ඒක ටයිප් කරගන්න. මම උදාහරණයක් විදිහට මේ විදිහට පෙන්නන්නම්. 93512 තියෙන්නේ. මම මෙතන 93502 විතර දානවා. ඉතින් එතකොට මෙතනදී වෙන්නේ 93502ට මාකට් එක ආවොතින් අන්නේ මාකට් එකට එන වෙලාවට තමයි අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ. ඊට පස්සේ යටින් හදන්න තියෙනවා කොච්චර USDT ප්‍රමාණයක් මෙන්න මේ ට්‍රේඩ් එකට අපි දානවද කියලා. ඉතින් අපිට මෙතනින් සාමාන්‍ය කරගන්න හැකියාවකුත් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ඊතලය ඇදගෙන ගිහිලා මේකේ 100ට කොච්චර ප්‍රමාණයක් අපේ wallet එකෙන් 100ට කොච්චර ප්‍රමාණයක් ඇඩ් කරගන්නවද කියලා ඇඩ්ජස්ට් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ විදිහට 113ක් දැම්මොත් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ඒකට කොච්චර USDT ප්‍රමාණයක් එකතු වෙනවද කියලා. ඒ වගේම අපේ ට්‍රේඩ් එක ඕපන් වෙන්නේ කොච්චර USDT ප්‍රමාණයකින්ද කියලාත් මෙතනින් බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම හැදෙන්නේ මෙතන මේ leverage එකයි. ඒ වගේම මෙන්න මෙතන අපි adjust කරන 100%ත් එක තමයි අපේ position එකේ value එක එහෙම නැත්නම් කොච්චර ප්‍රමාණයක්ද කියලා පෙන්වන්නේ. ඉතින් මම මෙතන ට්‍රේඩ් එකට දාන්නේ $0.75ක් දාලා මෙන්න මේ විදිහට leverage එක 125න් මම loan position එකක් open කරලා දැන් ඔයාලට පෙන්නන්නම්. limit order එකක් විදිහට මේක open වෙන්නේ මෙන්න මේ price එකට මිල ආවොත් විතරයි. නමුත් මේ price එකට මිල ආවේ නැත්නම් මේ trade එක open වෙන්නේ නැහැ. මම මෙතන order එක විතරක් face කරලා පෙන්නන්නම්. හරි මෙතනදී මම මේක 100ට 20ක් විතර දා ගන්නවා. මොකද ඩොලර් එකටත් වඩා වැඩි ප්‍රමාණයක් එකතු වුණොත් තමයි මේ ට්‍රේඩ් එක සාමාන්‍ය අපිට එන්ටර් කරගන්න හැකියාවක් තියෙනවා. මම මේ විදිහට 22ක් දාලා මෙන්න මේ විදිහට ඕපන් ලෝන් කියන එක ටච් කරනවා. ඒකට ටච් කරාට පස්සේ මේ විදිහට මැසේජ් එකක් එනවා. ඊට යටි එක ඕපන් වෙන්නත් කලින් අපිට පුළුවන් මේකේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක කොච්චරක් ගන්නවද, ඒ වගේම ලොස් වුණොත් අපේ ස්ටොප් ලිමිට් එක ස්ටොප් ලොස් එක කොතනින් දාන්නේ කියලාත් මෙන්න මේ ඊතලේ ටච් කරලා සිලෙක්ට් කරගන්න. ඒක අපිට ට්‍රේඩ් එක ඕපන් වුණාට පස්සේ සෙට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින්ම ඇඩ් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ යටම ටික එක දාන්න තැනක් තියෙනවා. අන්න එතෙන්ට ටික එක දාලා යට තියෙන confirm කියන බටන් එක ටච් කරලා අපිට පුළුවන් position එකකට මේ විදිහට enter වෙන්න. නමුත් position එක enter වුණාට තාම position එක open වෙලා නැහැ. මෙන්න තාමත් අපේ position එක open වෙලා නැහැ. අපේ position එක open වෙන්නේ අපි මෙතන මෙන්න මෙතන දාපු ප්‍රයිස් එකට මාකට් එක ආවොත් විතරයි. එහෙම නැත්නම් මේක අපිට පෙන්වන්නේ එහෙම නැත්නම් බලා ගන්න හැකියාවක් තියෙන්නේ ඕපන් ඕඩර් කියන එකේ. මෙන්න මෙතන දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඕපන් ඕඩර් කියන එකේ අපි එන්ටර් වෙච්ච ප්‍රයිස් එක වගේම අපි දාපු විස්තර හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. අපි දාපු ලිමිට් ඕඩර් එකක් ඉඳ තමයි මේ විදිහට ඕපන් ඕඩර් යටතේ බලා ගන්න හැකියාවක් තියෙන්නේ. මේක මාකට් ප්‍රයිස් එකෙන් දැම්මනම් අපිට ඒ වෙලාවම මේක පොසිෂන් යටතේ මෙතනදී බලා ගන්න හැකියාවක් තියෙනවා. අපේ පොසිෂන් එක මෙතනදී ඕපන් වෙලා නැත්නම් අපිට පුළුවන් මෙතනින්ම ක්ලෝස් කරගන්නත්. අපි එහෙනම් දැන් බලමු මාකට් ඕඩර් එකක් එහෙම නැත්නම් මාකට් ප්‍රයිස් එකෙන්ම ට්‍රේඩ් එකක් කොහොමද ඕපන් කරගන්නේ කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ලිමිට් කියන තැන ටච් කරලා මෙන්න මෙතන මාකට් කියන එකට හරි ලකුණක් දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අර මම කලින් කීප විදිහට මෙන්න මෙතන මුලින්ම ඔයා ට්‍රේඩ් එකට දාන USDT ප්‍රමාණය මෙන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. මේක ලෝන් පොසිෂන් එකක්ද ෂෝට් පොසිෂන් එකක්ද කියලා යටින් ඔයාලට තෝරන්න පුළුවන්. මෙතන ඉඳන් මිල අඩු වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ ෂෝට් කියන එක ටච් කරන්න. මෙතන ඉඳන් මිල වැඩි වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් මේ ලෝන් කියන එක ටච් කරන්න. ඉතින් ඔයක ඔයා කලින් තීරණය කරගෙන තමයි මේ පොසිෂන් එක ඕපන් කරන්න ඕනේ. ඉතින් මම මෙතන ඉඳන් මිල වැඩි වෙනවා කියලා මෙතන ඕපන් ලෝන් කියන එක මෙන්න මේ විදිහට ටච් කරනවා. මේක මම ඔයාලට පෙන්වන්න අවශ්‍ය නැහැ තමයි මේ විදිහට කරේ. නමුත් ඔයා එක පාරම මෙන්න මේ විදිහට ලෝන් පොසිෂන් ඒ වගේම ෂෝට් පොසිෂන් ඕපන් කරන්න එපා. ඔයා මාකට් එක ගැන හොඳ අවධානයෙන් ඉඳලා ඒ ගැන හොයලා බලලා මේ පොසිෂන් ඕපන් කරගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට මේ නැවතත් මේ මැසේජ් එක එනවා. මෙතනට ටික් එක දාලා
කන්ෆර්ම් කරන්න. කන්ෆර්ම් කරාට පස්සේ ඔයාලට මෙතන දැන් බලා ගන්න පුළුවන් මාකට් ප්‍රයිස් එකෙන් අපිට මේ ට්‍රේඩ් එක ඕපන්ලා තියෙනවා. මෙන්න මේ පොසිෂන් කියන එකට මෙන්න මේ ට්‍රේඩ් එක ඇවිත් තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට රන් වෙනවා. ඉතින් මම දාපු මාජින් එක නැත්නම් මම මේ ට්‍රේඩ් එකට දාපු USDT ප්‍රමාණය මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් එක මේ විදිහට ප්‍රොෆිට් වෙනවා කියලාත් මෙන්න මේ විදිහට පෙන්වනවා. පෙස් එකක් විදිහට මේක පෙන්නනවා. අපිට කැමති නම් මේ ට්‍රේඩ් එක මෙන්න මෙතනින් ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි දාපු ට්‍රේඩ් එකට මෙන්න මේ වගේ ප්‍රොෆිට් එකක් මේ විදිහලාවේදී ක්ලෝස් කරොත් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. මම මේ ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට මෙතනින් ක්ලෝස් කරන ගන්නවා. හරි ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරගන්න ඕන. ඔයාලට මෙන්න මෙතන ඇදලා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. නැත්නම් ට්‍රේඩ් එකට දාපු USDT වලින් භාගයක් ඔයාලට ක්ලෝස් කරගන්න ඕන. මෙතන මේක ජෙස් කරලා ඒ විදිහට ක්ලෝස් කරගන්න හැකියාවක් තියෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරනවා නම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම මෙතන දාලා යට තියෙන කන්ෆර්ම් කියන බටන් එක ටච් කරන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලේසියෙන්ම Binance එකේ ෆියුචර් ට්‍රේඩ් කරන්න. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. කොහොමද දැන් ලිමිට් ඕඩර් එකක් දාන්නේ? ඒ වගේම කොහොමද මාකට් ඕඩර් එකක් දාන්නේ කියලා. ඉතින් මේ ට්‍රේඩ් දාන්න කලින් අනිවාර්යයෙන් මාකට් එක ඇනලයිස් කරගෙන ඉන්න. එහෙම නැත්නම් කාගේ හරි සිග්නල් අරගෙන හරි සිග්නල් වලට හරි මේ ට්‍රේඩ් එක දාන්න. හිතුමන අපිට ලෝන් පොසිෂන් ඒ වගේම ෂෝට් පොසිෂන් ඕපන් කරන්න යන්න එපා. ඉතින් ඔයාලට මේ මාකට් එක ගැන බලන්න ඔයාලට පුළුවන් මේ මොබයිල් ඇප්ලිකේෂන් එකෙම මෙන්න මෙතන උඩ තියෙනවා කැනල් ස්ටික් අයිකන් දෙක. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් කැනල් ස්ටික් වලින් ප්‍රයිස් එක බලා ගන්න. ඉතින් මේකේ ටයිම් ෆ්‍රේම් එක මෙන්න මේ විදිහට අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. විනාඩි 15 පැය 4 one day. එහෙම නැත්නම් මෙන්න මෙතන ටච් කරලා අපිට පුළුවන් මාසෙට සතියට වගේම මේ ප්‍රයිස් රේන්ජ් එක බලා ගන්න. හරි ඔය දේවල් ටික තමයි මූලික වශයෙන් මේ ෆියුචර් ට්‍රේඩ් එකක් ඕපන් කරන එක ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. මේ දේවල් නොතේරුණා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු හරියට මාකට් එක ඇනලයිස් කරලා කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඉතින් ඔයාලා ට්‍රේඩ් කරන්න දන්නේ නැත්නම් ට්‍රේඩ් කරන්න ඔයාලට සිග්නල් අවශ්‍ය නම් අපේ සිග්නල් ගෲප් එකට ජොයින් වෙන්නත් අවස්ථාවක් තියෙනවා. ඒක නොමිලේ පවත්වන සිග්නල් ගෲප් එකක්. ඒකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ සිග්නල් වලට අනුව මම මේ කියලා දීපු විදිහට ට්‍රේඩ් ඕපන් කරන්න. ඉතින් මම හිතනවා මේවා පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු මාකට් එක ඇනලයිස් කරලා කොහොමද හරියට ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් කරගන්නේ කියලා.